කොහොමද යාළුවනේ වෙල්කම් ටු footsteps in Australia channel. ඉතින් අදත් මම ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් වටින දෙයක් ගැන. ඔය 2026 ඕස්ට්‍රේලියාවට එන්න ඉන්නවනම් පෙබරවාරි ඉන්ටේක් එක ගැන ඔයා මොනවද දැනගන්න ඕනේ? ඒකට අදාළ වෙලා තියෙන වෙනස්කම් මොනවද? ඒත් එක්කම ඒ ඩෙඩ්ලයින් ඒ ඉන්ටේක් එක එද්දී ඔයා අවොයිඩ් කරන්න ඕනේ මිස්ටේක්ස් මොනවද? මෙන්න මේ දේවල් ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් ඒ නිසා දිගටම රැඳී ඉන්න. ඔයාට මේක ගොඩක් වැදගත් වේවි. ඉතින් ඉන්ටේක් එකක් ගැන කතා කරද්දී කතා නොකරම ඉන්න බැරි දෙයක් තමයි ස්ටුඩන්ට් ඔකොමඩේෂන්. ඉතින් ගොඩාක් ළමයි එනවා පෙබරවාරි ඉන්ටේක් එකේදී ඕස්ට්‍රේලියාවට. මොකද ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධම ඉන්ටේක් එක වල ෆෙබ් මාර්ච් ඉන්ටේක් එක ඒත් එක්කම ඕස්ට්‍රේලියාවේ ඩොමෙස්ටික් ස්ටුඩන්ට්ස් ලගේ කැලෙන්ඩර් එක පටන් ගන්න ඒගොල්ලන්ගේ ඇකඩමික් කැලෙන්ඩර් එක පෙබරවාරි මාර්ච්. ඒ නිසා මේ කාලෙදි ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා එනවා. ඉතින් ඒ නිසා ඔයාට ඇකොමඩේෂන් හොයාගන්න එක අමාරු වෙන්න පුළුවන්. නමුත් ඔයා අපේ වීඩියෝ එක බලන කෙනෙක් නිසා ඔගොල්ලෝ දන්නවා අපේ ඇකොමඩේෂන් පාර්ට්නර් ඇම්බර්. ඇම්බර් හරහා අපි ලින්ක් එකක් දාන්නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් අපේ ලින්ක් එක හරහා ඇම්බර් තුලින් ඔයාට පුළුවන් රූම් එකක් බුක් කරගන්න. හරිම පහසුයි වැඩේ. අපේ ලින්ක් එක ක්ලික් කරලා ඒක තුලින් ඔයාට රූම් එක බුක් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ඩොකියුමන්ට්ස් බවට පත් වෙන්න ඔයාගේ ස්ටුඩන්ට් වීසා එක, ඔයාගේ ඔෆර් ලෙටර් එක විතරයි. ඒ හැරෙන්න ඔයාගේ වත්කම් පෙන්නීම්, රෙන්ටල් හිස්ටරි මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔයාට පහසුවෙන්ම රූම් එකක් බුක් කරගන්න පුළුවන්. තනි කෙනෙක් විතරක් නෙමෙයි ස්ටුඩන්ට් වීසා එක විදිහට ඔයාලා දෙන්නෙක් එනවා නම් ඔය දෙන්නට පවා ඩුවල් ඔකියුපන්සි සහිත රූම් එකක් බුක් කරගන්න පුළුවන්. ඉතින් මම මතක් කරන්න කැමති උනේ ඇම්බර්ත් එක්ක යන්න කියලා. මොකද අපි හරහා අපේ ලින්ක් එක හරහා ඔයා ක්ලික් කරලා ගියාම ඔයාට ප්‍රයොරිටි ප්‍රොසෙසින් හම්බෙනවා. ඉතින් රූම් එකක් හොයාගන්න අමාරු නම් මට මෙසේජ් එකක් දාන්න. මට පුළුවන් මගේ ඒජන්ට් හරහා ඔයාට පහසුවෙන් ඇම්බර් එක හරහා රූම් එකක් බුක් කරලා දෙන්න. ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න කලින් මට thank you කියන්න ඕනේ. ගිය වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවට ගොඩක් අය වෙට් කියලා කමෙන්ට් එක දාලා තිබ්බා. මම ඒ ගැන වීඩියෝ එකක් මේ වීඩියෝ එකෙන් පස්සේ කරලා ඉදිරිපත් කරන්නම් ඒකට අවශ්‍ය විස්තරත් එක්ක. හරි. දැන් මම කිව්වා පෙබරවාරි ඉන්ටේක් එකට වැදගත් වෙන කරුණු කිහිපයක් අපි අද කතා කරනවා කියලා. පළවෙනි එක තමයි ඉතින් ඔයගොල්ලෝ මේ ගැන මම වීඩියෝ එකකුත් කළා. මම මෙතන ලින්ක් කරන්නම් ගිහින් බලන්න. හොඳ ආරංචියක් ලබන අවුරුද්ද ඇතුළත ස්ටුඩන්ට් වීසා, ඒ කියන්නේ ස්ටුඩන්ට් ඇලොකේෂන් එක 2,95,000කට අවස්ථාව විදිහට ඕස්ට්‍රේලියාව රජය ලබා දුන්නා. අපි දන්නවා ගිය අවුරුද්දේ 2,70,000කට විතර අවස්ථාව තිබ්බේ. දැන් 25,000කට වැඩි අවස්ථාව තියෙනවා. එතකොට මේ ස්ටුඩන්ට් ඇලොකේෂන් එක පබ්ලික් යුනිවර්සිටිස් වලට, ප්‍රයිවට් යුනිවර්සිටිස් වලට, වෙට් කොලේජස් ඔන්න ඔය හැම එකටම හැමෝටම අදාළ තමයි 2,95,000කට අවස්ථාව තියෙන. ඉතින් ඔයාලා පෙබරවාරි ඉන්ටේක් එකට ඇප්ලයි කරනවා නම් ඔයාලට පොඩ්ඩක් chance එක වැඩි. මොකද ඒ ඊයේ එකේ පළවෙනි ඉන්ටේක් එක නිසා ස්ටුඩන්ට් ඇලොකේෂන් එක ඉවර වෙලා නැහැ. ඉතින් ඒක හොඳ කරුණක් සහ ඔයාලට මතක තියාගන්න අවශ්‍ය කරුණක්. දෙවෙනි අප්ඩේට් එක තමයි ස්ටුඩන්ට් වීසා ෆී එක. මොකද ඉස්සර කාලේ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරද්දි ස්ටුඩන්ට් වීසා ෆී එකට වෙනම ලොකු ගාණක් ඕගලන්ගේ මනි වලින් ඇලොකේට් කරන්න තිබ්බේ නැහැ. නමුත් දැන් ස්ටුඩන්ට් වීසා ඇප්ලිකේෂන් ෆී එක $2,000ක්. මේක non refundable. ඒ කියන්නේ ඔයාට වීසා එක ලැබුණත් නැතත් ඒ $2,000 ඕගලන්ගේ අතින් යනවා. ඉතින් ඒක ලොකු අප්ඩේට් එකක්. මොකද $2,000ක් කියන්නේ දැන්ට තියෙන රේට් එක අපි 200 කියලා ගත්තොත් එහෙම ලංකාවෙන් $4ක්. ඉස්සර මේක තිබ්බේ $700 ගානකට. නමුත් ඔන්න දැන් $2,000ක් ඕගලන්ට වෙනම අයින් කරගන්න වෙනවා ඕගලන්ගේ ස්ටුඩන්ට් ඇප්ලිකේෂන් ෆී එක. ඉතින් දැනට ලෝකේ තියෙන මං හිතන්නේ වැඩිම ඇප්ලිකේෂන් ෆී එක ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ. නමුත් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන ඇවිල්ලා ඉගෙනගෙන ඩිග්‍රී එකක් අරගෙන ඔයාලට PR පාත් එක ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක සාපේක්ෂව පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් ඕගලන්ට කරන්න තියෙන. ඉතින් ඒක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ දෙවෙනි කරුණ. තුන්වෙනි අප්ඩේට් එක තමයි ඔයගලන්ගේ වීසා ප්‍රොසෙසින් ගයිඩ්. ඔයගොල්ලෝ දන්නවා මම මේ ගැන කලින් වීඩියෝ එකක් කරලා තිනවා. මිනිස්ටීරියල් ඩිරෙක්ෂන් 111 එක අනුව තමයි දැනට ඕස්ට්‍රේලියාව රජය ස්ටුඩන්ට් වීසා ප්‍රොසෙස් කරන්නේ. මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ලින්ක් එක දාන්නම් ගිහින් බලන්න. ඉතින් මේ 111 එකේ අනුව කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඕස්ට්‍රේලියාව රජය විසින් එක එක යුනිවර්සිටිස් වලට දීලා තිබ්බා ස්ටුඩන්ට් ඇලොකේෂන් එකක්. ඒකේ 80%ක් පිළිලා නැත්නම් ඒ এডুকেෂන් ප්‍රොවයිඩර්ට ඒගොල්ලන්ට දාන ඇප්ලිකේෂන් කලින් ප්‍රොසෙස් කරා ප්‍රයොරිටි ප්‍රොසෙසින්. ඊට පස්සේ level 2 එහෙම නැත්නම් ප්‍රයොරිටි 2 කියන්නේ දැනට 80% ඒගොල්ලන්ගේ කෝට් එක පිළිලා නම් ඒ ළමයිගේ ඇප්ලිකේෂන් ටික ඊට පස්සේ තමයි ප්‍රොසෙස් වෙන්නේ. නමුත් ඔන්න දැන් නොවැම්බර් 7 වෙනිදා ඕස්ට්‍රේලියාවේ රජය විසින් අලුත් මිනිස්ටීරියල් ඩිරෙක්ෂන් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ නම්බරය තමයි 115. ඉතින් ඒකට අනුව කොහොමද ඔයාගේ ස්ටුඩන්ට් වීසා එක ප්‍රොසෙස් වෙන්නේ? මොකද්ද මේ වෙච්ච වෙනස? මේ ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න 115 කියලා. ගොඩක් කමෙන්ට්ස් අරනොත් මම මේ මිනිස්ටීරියල් ඩිරෙක්ෂන් එක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඒකේ ප්‍රොසෙස් කරන විදිය වෙනස්ද මේ 111 එකට වඩා?
ඔයගලන්ට එකෙන් පහසුවක් වෙනවද ඔයගලන්ට එකෙන් අවාසියක් වෙනවද කියලා මම මේ වීඩියෝ එකේ කරන්න. ඉතින් කමෙන්ට් එක තමයි 115 ඒ කමෙන්ට් එක දාන්න. එතකොට මම ඒ වීඩියෝ එක ඔයගලන් වෙනුවෙන් කරන්නම්. හතරවෙනි අප්ඩේට් එක තමයි ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය විසින් අලුත් ඉංග්‍රීසි ටෙස්ට් කිහිපයක් ඇඩ් කරලා තියෙනවා. ගොඩාක් ළමයි හැමතිස්සෙම IELTS එහෙම නැත්නම් PTE කරන්නේ. නමුත් ඒ හැරෙන්න ඕස්ට්‍රේලියාවේ රාජ්‍යයෙන් අලුත් ඉංග්‍රීසි ටෙස්ට් 3ක් ඇඩ් කරලා තියෙනවා. ඒවා තමයි CEL PIP General කියන ටෙස්ට් එක. ඊට පස්සේ එක තමයි Language Cert Academic කියන එක. ඊට පස්සේ Michigan English Test MET. මෙන්න මේ තුන ඉදිරිපත් කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය විසින්. ඔයාලට අර normal English test වලට වඩා වෙනස් එකක් කරන්න ඕන නම් ඒවා කරන්න. ඉතින් ඒවා department website එකේ තියෙනවා. ඒක ගිහින් ඔයාලට බලන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ තවත් වැදගත් දෙයක්. මොනවද entry requirements මේ පෙබරවාරි intake එකට. ඉතින් entry requirement එක depend වෙනවා ඔයා apply කරන university එක මත, ඔයා apply කරන course එක මත. විශේෂයෙන්ම course එක මත. ඔයගොල්ලෝ දන්නවා ඔයාලට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් එක්ක wet course එකක් කරන්න පුළුවන්, එහෙම නැත්නම් undergraduate course එකක් කරන්න පුළුවන්, එහෙම නැත්නම් masters එකකට එන්න පුළුවන්, post graduate course එකක් කරන්න පුළුවන්. wet course එකක් කරනවා නම් ඒ කියන්නේ vocational educational training නම් සාමාන්‍යයෙන් 12 වසරවත් සමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට equivalent තමන්ගේ රටෙන් ඒකට equivalent එකක් සුදුසුකමක් තියෙන්න ඕනේ. ඒ වගේම bachelor's degree එකකට මේක අදාළයි 12 වසර සමත් වෙලා තියෙන්න ඕනේ. masters එකකට එනවා නම් අනිවාර්යෙන් ඔය bachelor's degree එකක් කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ හැරෙන්න තව entry requirements තියෙන්න පුළුවන්. ඒ course එක අනුව ඒ education provider අනුව. ඉතින් ඒ නිසා ඔයාලා course එකක් තෝරගන්නදී education provider කෙනෙක් තෝරගන්නදී ඒගොල්ලන්ගේ website වලට ගිහින් බලන්න. ඒවයි පැහැදිලිව ලියලා තියෙනවා මොනවද තියෙන entry requirements කියලා. ඊළඟට ඔයාලා මතක් තියාගන්න ඕන දේ තමයි English requirement එක. ඔයගොල්ලෝ දන්නවා මම කලින් වීඩියෝ එකක් කරා ලංකාවේ level 1 country එකක් බවට පත් වෙලා තිනවා. නමුත් ඒකෙන් කියන්නේ English එපා කියලා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ රජයේ student visa එකකට අනිවාර්යෙන් English බලනවා. දැනට තියෙන්නේ IELTS වලින් ගත්තොත් එහෙම overall 6 ගන්න ඕනේ. ඒ හා සම්බන්ධව PTE ඒ course වලට තියෙන ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි student visa එකට අවම වශයෙන් තියෙන්න ඕනේ. ඒ හැරෙන්න ඔයා choose කරන course එක අනුව. ඉතින් මම දන්නවා සමහර universities වල සමහර courses විශේෂයෙන්ම අපි හිතමු ඔයා nursing වගේ කරනවා නම් එහෙම නැත්නම් ඒ වගේ පොඩ්ඩක් English වැඩිපුර ඕන course කරනවා නම් එයාලගේ requirement එක IELTS 7ක් වෙන්න පුළුවන්, සමහර ඒවා 8 වෙන්න පුළුවන්, සමහර ඒවා 6.5 වෙන්න පුළුවන්. ඉතින් visa එකට තමයි overall 6ක් ඕනේ. නමුත් ඒ course එක අනුව ඒ providers ලට අනුව එයාලට පුළුවන් එයාලා decide කරන IELTS ප්‍රමාණයක් ඉල්ල ගන්න. ඉතින් ඊළඟ වැදගත් දේ තමයි ඔයාලගේ අවශ්‍ය කරන English requirement එක. ඊට පස්සේ වැදගත් දේ තමයි ඔයගලගේ finance documents. ඔයා කොහොමද ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ජීවත් වෙන්නේ? මොකද ඕස්ට්‍රේලියාවට ළමයිට එන්න කියන්නේ ඉගෙන ගන්න, රස්සා කරන්න නෙමෙයි. නමුත් ඔයාලට ඕස්ට්‍රේලියාව රාජ්‍ය විසින් සහනය ලබා දීලා තිනවා පැය 24ක් වැඩ කරන්න පුළුවන් සතියකට. ඉතින් ඒ requirement එක හැරෙන්න ළමෙක් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ? කොච්චර සල්ලි තියෙන්න ඕනේද? ඉතින් ඒ සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ කරලා තියෙනවා. ඒක ගිහින් බලන්න. දැනට අපි උදාහරණයක් විදිහට ගත්තොත් 29000ක් විතර ඕනේ සාමාන්‍යයෙන් ළමයෙක්ට ජීවන වියදම් විදිහට පෙන්නන්න. ඊට පස්සේ course fee එක පෙන්නන්න ඕනේ අවුරුද්දක. ඊට පස්සේ travel fee එක පෙන්නන්න ඕනේ. ඉතින් මේ සල්ලි පෙන්නන documents ලෑස්ති කරගෙන ඉන්න එක ඔයාට ඔයාගේ පෙබරවාරි intake එකට විතරක් නෙමෙයි අතරම ඕනම intake එකකට වැදගත් වෙන කාරණයක්. ඒක තමයි ඊළඟ වැදගත් දේ මේ පෙබරවාරි intake එකට ඉන්න ඔයා එනවනම්. ඊළඟ දේ තමයි deadline. deadline එකේදී පළවෙනියට කතා කරන්න ඕනේ ඔයාලා apply කරන්න ඉන්න uni එකේ තියෙන deadline මොනවද? බොහෝ වෙලාවට පෙබරවාරි intake එකට ඔයා apply කරනවා නම් ඔයාගේ course එකට apply කරන්න ඕන deadline තමයි බොහෝ වෙලාවට ඒගොල්ලෝ ඒ application open කරන අගෝස්තු වගේ ඉඳන් අගෝස්තු ඉඳන් නොවැම්බර් අග සමහර යුනිට් තියෙනවා දෙසැම්බර් මැද වෙනකන් අවස්ථාව ලබා දීලා තියෙනවා ළමයිට apply කරන්න. ඇත්තටම මේ වීඩියෝ එක කරද්දිත් දැන් අපි නොවැම්බර් මැද වගේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයා පෙබරවාරි intake එකට apply කරන්න කෙනෙක් ඉන්නවා නම් ඔයා දැන් ඉන්නේ සෑහෙන critical time window එකක. ඔයා ගාව ඔක්කොම documents ලෑස්ති නම් විතරක් apply කරන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉඳලා ජූලි intake එකට ගියා නම් හරි. නමුත් ඔයාලට වෙලාව තියෙනවා නම් ඔක්කොම documents ලෑස්ති නම් ඔයා confident නම් ඔයාගේ agent confident නම් ඔයාලට මේක get through කරන්න පුළුවන් කියලා ඉක්මනට apply කරගන්න පුළුවන්. ඊළඟ deadline එක තමයි visa එක apply කරන්න. ඕස්ට්‍රේලියාවේ රජය විසින් කියලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ course එක පටන් ගන්න සති 6කට කලින්වත් ඔයා apply කරන්න ඕනේ කියලා. මේක තමයි norm එක. මේ කාලය ඇතුළත apply කරගත්තොත් ඔයාලට පහසුයි. විශේෂයෙන් මතක තියාගන්න පෙබරවාරි intake එකට කලින් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් එකට නිවාඩු. ඊට පස්සේ ජනවාරි වල ස්කූල් හොලිඩේස්. ඒ නිසා මේ කාලය තුළ ගොඩක් අය travel එහෙම කරන නිසා
ගොඩක් ඔෆිස් වල නිවාඩු නිසා කට්ටිය අඩුයි වැඩ කරන. ඒතර වගේ වීසා එක ප්‍රොසෙස් වෙන්න කල් යන්න පුළුවන්. අපි හිතමු ඔයා දැන් ඇප්ලයි කරලා පරක්කු වුණොත් එහෙම සමහරක් විට ඔයාට වීසා එක ලැබෙන්න පුළුවන්. නමුත් ඔයාගේ ඉස්කෝලේ එහෙම නැත්නම් යුනි එකේ ඔරියන්ටේෂන් එක ඔයාට මිස් වෙන්න පුළුවන්. කී ඩේට්ස් මිස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවට පොඩි බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒව ඔක්කොම ප්ලෑන් කරලා කලින් ඉඳන් මේ ඩෙඩ්ලයින් වලට අනුව කලින් ඉඳන් කටයුතු කරන්න. ඒක තමයි කරන්න ඕන විශේෂම දේ. එතෙන්දී මම මතක් කරන්න කැමතියි. මමත් এডুকেෂන් ඒජන්ට් කෙනෙක්. ඔයාලා කැමති නම් ඕස්ට්‍රේලියාවට එන්න 2026 ඇතුළත ඔයාලගේ විස්තර ලබා දෙන්න අපිට. මට පුළුවන් ඔයාලගේ ඒ ඕස්ට්‍රේලියාවේ යුනි එකක් තෝරගන්න, කෝස් එකක් තෝරගන්න, CO එකක් ගන්න, වීසා එකක් ගන්න. මෙන්න මේ සියලුම කටයුතු වලට උදව් කරන්න. අපිට ඊමේල් එකක් යවන්න chatwithfi@gmail.com. ඔයාගේ CV එක, ඒත් එක්කම ඔයාගේ এডুকেෂනල් සර්ටිෆිකේට්ස්, ඊට පස්සේ පාස්පෝර්ට් එක, ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එක පිළිබඳ විස්තර ටිකක්, ඔයා කොහොමද ෂෝ මනි පෙන්වන්නේ, ඔයාගේ ඉංග්‍රීසි රික්වයර්මන්ට්ස් තියෙනවද, මේ ඔක්කොම විස්තර දාලා පොඩි ඊමේල් එකක් මට එවන්න. ඊට පස්සේ මට පුළුවන් ඔයාලට උදව් කරන්න ඔයාලගේ ස්ටුඩන්ට් වීසා සිහිනේ සැබෑ කරගන්න. ඊළඟට වැදගත්ම දේ තමයි ඔයාගේ genuine entry requirement එක. SOP එක කියලා කියන්නේ මෙන්න මේක සෑහෙන වැදගත්. මොකද මම දන්නවා ගොඩාක් ළමයිගේ මේ SOP එකේ එහෙමද දැන් GE requirements ප්‍රශ්න විදිහට නෙන්නේ මේ ප්‍රශ්න වලට ලියන උත්තරේ ඒගොල්ලන්ගේ හරි නැති නිසා ගොඩක් අයගේ වීසා රිෆියුස් වෙලා තියෙනවා. ඉතින් මේ GE requirement එක කියන්නේ මොකද්ද? ඔයා කොහොමද මේක ලියන්න ඕනේ? GE requirement එක කියන්නේ ඔයා ඕස්ට්‍රේලියාවට එන්නේ ඇත්තටම ඉගෙන ගන්නද නැද්ද කියන එක ඔයා වීසා ඔෆිසර්ට සනාථ කරලා පෙන්නන්න ඕනේ. ඒකට කියන්නේ genuine entry කියලා. එතකොට එයාලා ඉස්සර නම් මේක රචනාවක් වගේ ලියන්න ඕනේ. දැන් ඒගොල්ලෝ ප්‍රශ්න කිහිපයක් අහනවා. එක ප්‍රශ්නයකට වචන 150 බැගින් ඔයාට උත්තර ලියන්න පුළුවන්. මේවදී අහන දේවල් තමයි ඔයා ඕස්ට්‍රේලියාවේ තෝරගත්ත ඉගෙන ගන්න. ඔයා තෝරගත්ත කෝස් එක තෝරගත්තේ ඇයි ඔයා? ඊට පස්සේ ලංකාවත් එක්ක හෝම් ටයිස් මොනවාද? ඔයාගේ ප්‍රොෆයිල් එකට මේ කෝස් එක ගැලපෙන්නේ කොහොමද? අනාගතයේදී ඔයාට කැරියර් එකක් චූස් කරගන්න ඔයා ඉගෙන ගන්න දේවල් උදව් කරන්නේ කොහොමද? මේ වගේ දේවල් ඇතුළත් කළා තමයි ඔයාට මේ GE ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන්නේ. ඉතින් මේක ලියන එක සෑහෙන වැදගත්. ඔයා මේක තනියෙන් ලියන්න ඕනේ ඕස්ට්‍රේලියාව රජය නියම කළ හැටියට. ඔයාගේ වර්ඩ්ස් වලින් ඔයාට දැනෙන අදහස්. ඒත් එක්කම ඔයා මේක ලිව්වයින් පස්සේ ඔයා මේක පාවිච්චි කරන්න එපා AI එහෙම ඒජන්ට් කෙනෙක් එයාලා ලවා ලියවන්න එපා. ඔයාගේ ජෙනුයින් අදහස් ඉදිරිපත් කරන්න. නමුත් ඔයාට ප්‍රූෆ් රීඩ් කරව ගන්න පුළුවන් කාට හරි කියලා. මේක හොඳට ලිව්වේ නැත්නම් ඔයාගේ වීසා එක ගොඩක් රිජෙක්ට් වෙන්න පුළුවන්. මම දැකලා තියෙනවා ළමයි එයාලගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් උත් හොඳයි, ඉංග්‍රීසි උත් හොඳයි, ෂෝ මනි ඩොකියුමන්ට්ස් උත් හොඳයි. නමුත් එයාලගේ වීසා රිජෙක්ට් වෙනවා GE requirement එක හරිය නැති නිසා. ඉතින් ඒක සෑහෙන වැදගත් දෙයක්. ඇත්තට මේක මම ගොඩක් කලින්ම කියන්න ඕන. නමුත් අනිත් ඒවාත් එක හා සමාන ඉම්පෝටන්ට්. නමුත් මේකත් ගොඩාක් වටින දෙයක්. නිසා මේකට ඔයයි කාලය වැය කරලා හොඳට හිතලා බලලා ලියලා හරියට ඔයාගේ GE requirements වලට අදාළ උත්තර ටික ලියා ගන්න. ඊට පස්සේ මම කතා කරන්නම් පෙබරවාරි ඉන්ටේක් එකේ ඉන්න ඔයාට ඔයා පොඩ්ඩක් දැනගෙන ඉන්නේ කොහොඳයි ඔයාගේ මේ process එක කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ස්ටුඩන්ට් කෙනෙක් ඕස්ට්‍රේලියාවට එන්න හිතනවා නම් එයා කරන්න ඕනේ පළවෙනි දේ තමයි එයාට ගැළපෙන කෝස් එකක් තෝරගන්න එක. කෝස් එක එක්කම එයාට තෝරගන්න වෙන এডুকেෂන් ප්‍රොවයිඩර් කෙනෙක්. ඉතින් ඒකට රිසර්ච් එකක් කරලා ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකට අනුව කෝස් එකක් තෝරගෙන এডুকেෂන් ප්‍රොවයිඩර් කෙනෙක් තෝරගන්න පුළුවන්. එතනදී තමයි ඔයාලට ඇත්තටම අපේ උදව්ව ගොඩාක් වැදගත් වෙන්නේ. මොකද ඔයාලා හිතුවට මේක තමයි මම කරන්න ඕන හොඳම කෝස් එක කියලා සමහරකට ඒකේ තියෙන entry requirements අනුව ඔයාට ඒ කෝස් එක කරන්න බෑ. ඉතින් එතනදී ඔයාලට පුළුවන් මාව engage කරගන්න කෝස් එකක් තෝරගන්න. ඊට පස්සේ අපිත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් ඔයා තනියෙන් හරි ඔයාට අවශ්‍ය කරන කෝස් එක යුනි එක තෝරගත්තයින් පස්සේ ඔයා දෙවෙනියට කරන්න ඕන තමයි ඔයාගේ ડોකියුමන්ට්ස් ලෑස්ති කරගන්න ඕනේ. ડોකියුමන්ට්ස් ගාම ගොඩක් දේවල් තියෙන එකක් පාස්පෝර්ට් එක. ඊට පස්සේ ඔයාගේ এডুকেෂනල් සර්ටිෆිකේට්ස් එක සිංහලෙන් නම් තියෙන්නේ ඔක්කොම ඉංග්‍රීසියට හරවලා ඒව ලෑස්ති කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ඉංග්‍රීසි ටෙස්ට් මම කලින් කිව්වා ස්ටුඩන්ට් වීසා එකට ඕනේ ඕවරෝල් 6යි IELTS. නමුත් ඔයාගේ කෝස් එක අනුව ඔයාට වැඩි ප්‍රමාණයක් ගන්න වෙයි. එහෙම වුණා නම් ඔයාගේ ඉංග්‍රීසි ටෙස්ට් එක කරලා ඒ ලකුණු ටික ලෑස්ති කරගෙන ඒ ડોකියුමන්ට්ස් ටික ලෑස්ති කරගන්න. ඊට පස්සේ ඔයාගේ ෆයිනෑන්ෂියල් ડોකියුමන්ට්ස් කොහොමද මම සල්ලි පෙන්නන්නේ? මේවා ජෙනුයින් සල්ලි පෙන්නන ක්‍රමද? මේවායි හරියට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. දැන් සමහරකට අපි හිතමු උදාහරණයකට ඔයාලට 50000ක් පෙන්නන්න තියෙනවා. මං කියන්නේ ඩොලර් 50000ක දන්නේ 51000ක් පෙන්නන්න ලෑස්ති වෙලා ඉන්න. මොකද අපි දන්නේ ඒ වීසා එක බලන වෙලාවේ තියෙන එක්ස්චේන්ජ් රේට් එක අනුව සමහරකට ප්‍රමාණය 51000කට වෙන්න පුළුවන්. හැමතිස්සෙම 1000ක් වැඩියෙන් පෙන්නන්න ලෑස්ති වුණා නම් ඔයාලට ගොඩක් හොඳයි. ඊළඟ දේ තමයි වටිනම දේ ඔයගලගේ GE requirements. ඒකට අදාළ documents, ඒකට අදාළ උත්තර ඒව ඔක්කොම ලෑස්ති කරගන්න. ඒව ටික තියාගෙන ඊළඟට කරන්න පුළුවන් දේ තමයි ඔයා යුනි එකත් එක්ක apply කරන්න.
දැන් යුනික් එක ඇප්ලයි කරද්දී ඔයාගේ ෆයිනෑන්ස් ඩොකියුමන්ට්ස් GE ඩොකියුමන්ට්ස් නම් අවශ්‍ය නැහැ. ඔයාගේ අනිත් ඩොකියුමන්ට්ස් තමයි යුනික් එකත් එක්ක තියෙන්න ඕනේ. ගොඩාක් සමහර ඒජන්ට්ලා කියනවා අපි හැම එකටම දාලා බලමු මොකක් හරි එකකින් එයි කියලා. මම නම් ඒක රෙකමන්ඩ් කරන්නේ. ඔයාලා අපිව එන්ගේජ් කරගත්තොත් ඔයාලට තේරෙයි අපේ අප්‍රෝච් එක තමයි ඔයාගේ ප්‍රොෆයිල් එක අනුව අපි ඔයාට ස්ට්‍රෝං ගැලපෙනම යුනිට් දෙකකට වගේ තමයි දෙකකට තුනකට වගේ තමයි අපි ඇප්ලයි කරන්නේ. මොකද ඒ වයින් එන්න පුළුවන් රෙස්පොන්ස් එක හයි නිසා ඒ දාන ඇප්ලිකේෂන් දෙක අපි හොඳට දානවා. ඉතින් ඒ නිසා ඒ විදිහට ඔයාලට තියෙන ඊළඟට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා ඔයාලට හම්බ වෙන COE එකක්. ඒ කියන්නේ confirmation of enrollment. මේ COE එක නැතුව ඔයාලට ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න බෑ. ඒ කියන්නේ ඔෆර් ලෙටර් එකක්. කියන්නේ යුනිවර්සිටි එකෙන් කියනවා හරි. අපි කැමතියි ඔයාලට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙතන සීට් එකක් ලබා දෙන්න. මෙන්න අපේ ඩොකියුමන්ට් එක, මෙන්න අපේ ඔෆර් එක ඔයාලට. ඊට පස්සේ ඔයා මේ COE එක වගේ GE documents, finance documents, English documents මේවා ඔක්කොම එකතු කරගෙන ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරනවා. ඊට පස්සේ ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරාන් පස්සේ වීසා ඔෆිසර් ඔක්කොම චෙක් කරලා බලලා ඔයාට ස්ටුඩන්ට් වීසා එක ග්‍රාන්ට් කරනවා. ඊට පස්සේ ඔයා ප්ලෑන් කරන්න ඕන ඔයා කවදද එන්නේ. කෝස් එක පටන් ගන්න කලින් එන්න එපයි. ඔරියන්ටේෂන් ඒවට. ඊට පස්සේ ඔයා කොහොමද එන්නේ? of course ඔයා එන්නේ ප්ලේන් එකෙන්. නමුත් ඔයාගේ ෆ්ලයිට් එක කවදද ඔයාගන්නේ? ෆ්ලයිට් එක බුක් කරන්නේ කොහොමද? ඊට පස්සේ ගොඩක් වැදගත් දේ ඔයා ඇවිල්ලා ඉන්නේ කොහෙද? ඇකොමඩේෂන්. එතනදී අපිට උදව් කරන්න පුළුවන් ඇම්බා හරහා ඔයගොල්ලෝ අපේ ලින්ක් එක හරහා බුක් කරොත් එහෙම ඔයගොල්ලන්ට තියෙන යුනි ඇකොමඩේෂන්, ස්ටුඩන්ට් ඇකොමඩේෂන් එකකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඇවිල්ලා ඉතිරි කඩේත් කොහොමද කරගන්නේ කියලා ප්ලෑන් කරගන්න ඕන. ඕක තමයි බොහෝ වෙලාවට ස්ටුඩන්ට් වීසා එකක process එක විදිහට. මේ වගේ smooth lacing කරගන්න බෑ. නමුත් ඒවා තමයි ඔයාලගේ milestone ටික විදිහට තියෙන්නේ. ඒ ටික ගැන ඔයගලන්ට හොඳ අවබෝධයක් තිබ්බහම ඔයාලා එන intake එකේදී ඔයාලට ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕනේ පෙබරවාරි intake එකට එන ඔයාලට දැන් තියෙන updates ටිකක්, deadline ටිකක්, ඒ වගේම ඔයාලා ඈස්ත් වෙන්න ඕනේ කොහොමද කියලා. මතක් කරලා ඔයාලා කැමති නම් අලුතෙන් නිකුත් වෙච්ච Ministerial Direction 115 එකේ විස්තර දැනගන්න 115 කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. ඒත් එකම ඔයාලා channel එකට අලුත් නම් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. අපි හැම සතියෙම ඔයාලට ඕස්ට්‍රේලියාවේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න අවශ්‍ය කරන විස්තර ලබා දෙන වීඩියෝ කරනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවට thank you. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔයාලට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා. Bye.